නීති විරෝධී පන්සලේ අපේ ඉඩම අයියෙන් කියන්නේ ඔය වීඩියෝ ගන්න ඔරේල කඩලක පොතේ කඩලක බණගන්න පෙර වාසි කරන කට්ටල ඉදලා ඉන්න කට්ටල දානේ හරි අර පෙන්නන්න බයි ඕනේ විදියට මෙහෙ නෑ කෝට් වලට දනු දෙන්න ඕන දනු තියන්නේ පොඩ්ඩක් ඉන්න හරි හරි අපේ ඉඩම අපිට තියෝ ඉඩම උසාවිය නියෝගයක් තියෙනවා පොඩ ඉන්න උසාවි නියෝගයක් කලවල තියෙනවා තර්ජනය කරන්න එපා තර්ජනය හරි මට පාඩ් දාන්න එන්න එපා ඔයගොල්ලෝ උසාවියෙන් බලාගන්න හරි මෙයාට එන්න එපා කියලා තියෙන්නේ නීති විරෝධී පන්සලේ මම ටැක්ස් ගෙවන පාර නීති විරෝධී පන්සලේ 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 මට අවශ්‍යතාවයක් නැහැ මෙතන එකක් තියෙනවා මම මට මේක දැනුම් දීලා තියෙන්නේ දැනුම් දීමක් කරන්නනේ තියෙන්නේ දැනුම් දීමක් කරලා තියෙන්නේ මට හරි ඕගොල්ලන්ගේ බල කරලා මේව කරන්න එපා අරක්කු සුවඳ කරනවා මෙතන හරි මේ අපි දන්නේ නැහැ නමුත් මේක පොඩ්ඩක් බලන්න මේ අධිකරණ නියෝගය ඔබතුමාගේ නමින් තියෙනවා ඔතන 11 දෙනෙක් කිය තියෙනවා ඔබතුමාගේ නම තියෙනවනේ මේ කෝට් එකේ මහත්මයා මේක අහගන්න කියෝනේ අපේ අන්දු වෙලා වැඩක් නැහැ හරි මට මම නීතිය දැනගෙන ඉන්නේ මට මෙතන මට එකක් ඇවිල්ලා තියෙනවනේ මෙතන හරි මෙතන මහත්මයා දැන් දන්නවනේ කියවලනේ හරි මේ කියවලා මට ඔබතුමා කියවලා බැලුවානේ රයිට් මේක කියන විදිහට මෙච්චරයි මේ අහගන්න සාමකාමීව කරන්න විකට් එක අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ පාරවල් අවිර කරන්න බෑ පාර මේකම් පාර අයිනේ කරන්න හරි පාර අයිනේ පාර අවහිර කරන්න බෑ නීතියෙන් පිට යනවා නීතිය උගලන්න තියෙනවා නීතිඥයෙක්නේ නීති කරුකල් කරන්නකෝ ඔව් නීති කරුකල් නම් එන්නේ පයිස ඒක ඔබතුමාලා ඒක කරනවා මම ඔව් උසාවියෙන් කරනවා හරිද ඉඩම් පාට අපිට මෙතන වන්දු වෙලා වැඩක් නැහැ හරි ඇත්තටම ඔය අපි එකට කතා කරන්න ඕන පුද්ගලයෝ කියන්නේ ඉස්සරහට හරි උසාවියේදී උසාවිය ඕන එකක් කරන්න ප්‍රශ්නයක් නැහැ මේක මම කියවලා තියෙනවා අරවන්න විද්‍යාව මම විස නෑනේ මම ඕගොල්ලෝ මට පැහැදිලි කරලා දුන්නා මම මේක කියවලා තියෙනවා ආ කියවලා තේරුම් ගන්න නෑ අනිත් පැත්තෙන් ඉන්නවා මේක මේ තමලෙන් කියන්නේ මේගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න අපි කියවන්න දෙන්නකො කෝට් ඕඩර් එක්ස්ප්ලেইন කරන්න දෙන්න මේවා අනිත් කෝට් ඕඩර් එක ඊයේ ගෙනල්ලා කියවුවා නෑ තව ප්‍රොටෙස්ට් එක නෙමෙයි නෑනේ හිතනවද මම මේගොල්ලන්ට කියලා දීලා නෑ කියන්නේ නීතිය කියවන්න බලය තියන්නේ මේ අධිකරණයෙන් දිලා හරි අධිකරණයේ එකක් ගෙනල්ලා අලවල නම් මෙන්න මේව කියලා තියෙනවා මේ විදිහට තමයි අපිට මෙතන හැතරෙන්න ඕනේ කියලා. හරි මේක අහගන්න මේක ප්ලීස් තලාලේ පොඩි තයිනි ග්‍රාම සභාවේ උள்ள දිස මහාරාම පෞද්ගලික ನೇತೃತ್ವದಲ್ಲಿ ಪೇರುකොට ನವರಗಳಿලාලೋ අපි මෙතන ඕගොල්ලෝ බලන්න ප්‍රධාන බලවයින් කියවලා ஏற்படுத்த கூடாது 2023 மாசம் 12ஆம் தேதியிலிருந்து 2023 மாசம்
මේක ඉතින් නම තියෙනවා නම් ඒ 11 දෙනාට පස්සේ මේක 500ක් 600ක් 1000ක් එනවා හරස්. ඕ එනවා මේ පාර. නෑ මේක නීති විරෝධී නෙමෙයි අරක නීති විරෝධී. ආතන්ත්‍රවාදී අයිතිය. නීති විරෝධී ලෞකික ශාසන අමාත්‍ය ඇමතිතුමා කියලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා මේක සාකච්ඡා කරන්න ඕනේ. ඒක නීති විරෝධී අත්තරංගුවට ගන්න. හරි. එහෙම බැරි නම් මට නීතිමත් නැන්නවා මේ පොළොවේ. මේ පොළොවේ ඉන්න. ඕගොල්ලන්ට නෑ දෙමින් නෙමෙයි මට තියෙන වේදනාව. මම මේ ගමේ මේ වෙලා මේ ඔක්කොම දකුණු ඉඳලා ආවිලා පොලිසිය නීතිය මෙතන පාත් දාන්න එන්න එපා. මේ මෙහාව ගන්න. මේ විහාරාධිපතිව ගන්න. විහාරාධිපතිව අත්තරංගුවට ගන්න. මම කියන්නේ ඔබතුමා ඔයාලා කලවන්න එක මතක තියාගන්න ඔය එක දන්නේ නැත්නම් ඉගෙන ගන්න. හරි. ඒක මටත් පුළුවන්. මේ දාගත්තු පොලියට මිනිස්සුන්ව බය කරලා කරන සෙල්ලම් දාන්න අපිට බලතල ඒක අවුරුදු 20ක් නම් බලමු. හරි 28ක් මේ අර විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න. එහෙම ගන්න බැරි නම් මෙතනත් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඕන එක. මගේ මම ටැක්ස් ගෙවන එක රන්නකො කියලා උසාවියේ අඩුවක් තියෙනවනේ නෑ මේ අර මෙතන මේ පාරවල් අවිරලා පොලිස් ආඥා බල ගන්නවා වැරදි මාත්‍රේ හරියනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නේ න්‍යාය අවශ්‍ය නොකර කරන්න ඕන පාර අවශ්‍ය කරන්නේ නැත්නම් නීති විරෝධී පන්සලට පොලිසිය ආරක්ෂාද නීති විරෝධී පන්සලට 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 අපේ කත්ති පුන කබ්බිතම් පුන වෙන්න. ඊට විරෝධී පන්සලය.